දෙවියන් බුදුන් වැඳලා ඔන්න ඉස්සෙල්ලාම යන්න හදන්නේ තවත් මගේ රස්තියාදුව යන ගමනේ තුන්වෙනි රස්තියාදුව මේ පාර යන්නේ හයිවේ එකේ නැගලා අපේ ලහිරු අයියත් එක්ක තිස්ස මහාරාමේ බලා. ඉතින් තිස්ස මහාරාමේ අපේ ප්‍රසන්න ජයකොඩි මහතාගේ ඊළඟ ෆිල්ම් එකට ඇඩ් කරන්න පොඩි chance එකක් හම්බුනේ. ඉතින් මමයි ලහිරු අයියයි. මේ දැන් අපි ඉන්නේ තිස්ස මහාරාමේ ටවුන් එකේ. කන්න තැනක් හොයන් ගියා සුපිරි පොට්ටයක් හම්බුණා. හොඳට බඩ පැලෙන්න කාලා. එතනින් අපි ගියේ ටෙලි සිනමා ගම්මානයට. ඉතින් ටෙලි සිනමා ගම්මානයේ තමයි අපිට ලොකේෂන් යන ලොජ් එක දීලා තිබුණේ නවාතැන් පහසුකම්. ඉතින් ඇත්තටම නියම තැනක්. රංගනය කරන කෙනෙකුට නිහඬ නිස්කලංක පරිසරයේ ඒ වැඩේ කරන්න හදාපු සුපිරි තැනක්. කවුරු කරත් හොඳ වැඩක්. ඉතින් ඒකත් ගිහිල්ලා එතනත් අපි ගිහිල්ලා ඒක ඇතුළත් බලලා ඉතින් දවස් දෙකක් අපි හිටියා වර්ෂාවෙ හින්දා ෂූට් එක කල් ගියා. ඉතින් ඒකෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපි ටෙලි සිනමා ගම්මානයේ ඇතුළේ ඇවිද්දා. ගොඩක් දේවල් දැක්කා. ඉතින් ඔයගොල්ලෝ දන්නදී බොම්බේ වෙල්වෙට් ෆිල්ම් එක කරෙත් මෙතන මේ ලොකේෂන් එක තමයි. ඉතින් ඒකත් බලලා ඔන්න ඉතින් තුන්වෙනි දවසේ අපි ගියා අපි ආපු වැඩේ කරන්න ප්‍රසන්න ජයකොඩි මහතාගේ ඊළඟ සිනමා සිත්තම. ඉතින් අපි ඒකට ගියේ මොකද කිරින්දේ දීවර වරාය ගාව තමයි අපේ ෂූට් එක තිබ්බේ. ඉතින් මේ ඉන්නේ දීවර වරායේ. ඉතින් අපිට නයිට් ෂූට් එකක් තිබ්බේ. හොඳට ඇවිද්දා වරාය බැලුවා. අන්තිමේදී කොහමරි රෑ ෂූට් එක ලොකේෂන් එක තමයි මේ තියෙන ෂූට් එක කරපු. ඒකත් කරලා බොහොම සන්තෝෂෙන් ආවා. ඉතින් ඕගොල්ලොන්ට ෆිල්ම් එක බලන්න ඉස්සරහදී ගිහින් එන්නම්. ජය වේවා පුත්සර්ණයි.